ඉතිං ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා සිනමා රියුස් මූවි channel එකට. ඔන්න ඉතිං අද මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ රිලීස් වෙච්ච ඉන්දුනීසියන් මූවි එකක් වුණ Black Blood කියන සුපිරිම හොරර් මූවි එකක්. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ රීනා කියලා ගෑනු ළමයෙක්ගේ වෙඩින් එක දවසට සූදානම් වෙන විදිය. ඉතින් රීනාගේ අම්මා මේ හැමදේම හරියට තියෙනවද කියලා හොයලා බලලා රීනාගේ කාමරයට එනවා. අම්මා රීනට කියනවා ඔයා නම් අද හරිම ලස්සනයි. අද තාත්තත් හිටියනම් ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි කියලා. ඒත් එක්කම රීනා අම්මට ස්තුති කරනවා එයාව තනියම මෙච්චර දුක් විඳලා ලොකු මහත් කළාට. ඊට පස්සේ අම්මා රීනට වැදගත් දෙයක් කියනවා. අම්මා කියනවා විවාහය කියන්නේ නිකම්ම උත්සවයක් නෙවෙයි. ඒක දිග ගමනක් කියලා. ඒ වගේම අතීතේ ඉවර කරපු නැති ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න. නැත්තම් ඉස්සරහා පෞල් ජීවිතේට එක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලාත් අම්මා කියනවා. හැබැයි ඉතින් රීනා කියනවා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ අම්මේ කියලා. කොහොම හරි දැන් වෙඩින් සෙරමනි එක පටන් ගන්න වෙලාව හරි. අම්මා එළියට ගියාට පස්සේ රීනා කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉන්නකොට එක පාරටම කිසිම හේතුවක් නැතුව අර කණ්ණාඩිය පුපුරලා යනවා. ඒත් එක්කම බිත්තියේ ගහලා තිබුණ ෆොටෝ ඇල්බම් එකකුත් බිමට වැටෙනවා. ඔය අතරේ එක පාරටම කරන්ට් එකක් යනවා. ඉතින් රීනා අර ෆොටෝ ඇල්බම් එක අහුලනකොට එළියෙන් සද්දයක් ඇහෙනවා කරන්ට් එක ෂෝට් වෙනවා වගේ. රීනා ඒක බලලා ආයෙමත් එයාගේ කාමරයට එනකොට දකිනවා අර ඇල්බම් එක ආයෙමත් බිම වැටිලා. ඒකේ තිබුණ වීදුරුවත් කුඩු වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම කාමරේ දොර ළඟ කවුරු හරි ඉන්නවා වගේ රීනා දකිනවා. ඉතින් රීනා එළියට ගිහින් ඒ මිනිස්සයාගේ පස්සෙන් යනවා. හැබැයි බැල්කනි එකට යනකොට ඒ මිනිස්සයා එතන නැහැ. හැබැයි ඉතින් එතන මඩ ගෑවුණු අඩිපාරවල් වගේක් තියෙනවා. ඒ වගේම එතනින් මාර ගඳකුත් එනවා. ඉතින් ඔය අස්සේ රීනා දකිනවා එතන වෙඩින් එකේ චාරිත්‍ර වලට තියලා තිබුණු වතුර එකට මොකද්දෝ කළු පාට දියරයක් එකතු වෙලා තියෙනවා කියලා. එක පාරටම එයා වතුර එකට යටින් මොකද්දෝ මතුවෙනවා දකිනවා. ඕක දැකපු ගමන් හොඳටම බය වුණු රීනා අම්මට කෑ ගහලා කතා කරනවා. බලද්දි ඒ වතුර එක සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා. ඒක ඇතුලේ මරපු මීයෙක් ඉන්නවා. ඉතින් එතන හිටපු කෙනෙක් කියනවා මේ තියෙන කළුලේ මේක මාරම අසුබ සලකුණක් කියලා. කොහොම හරි ওই සීන් එකෙන් පස්සේ කතාව ටික කාලයකට ඉස්සරහට යනවා. දැන් අපිට පෙන්වන්නේ රීනාගේ හස්බන්ඩ් උණු ප්‍රම් එක්ක ඉන්නවා. ඉතින් ප්‍රම්ට ඔෆිස් එකෙන් ප්‍රොමෝෂන් එකක් හම්බෙලා ඒගොල්ලන්ට ඉන්න ගෙදරකුත් ලැබිලා තියෙන්නේ. හැබැයි ඉතින් රීනා තාමත් අර වෙඩින් එක දවසේ වුණ දේවල් ගැන හිතලා බයෙන් තමයි ඉන්නේ. ඒත් ප්‍රම් කියන්නේ මේ අద్భుත දේවල් 7-5කටවත් මායිම් කරන කෙනෙක් නම් නෙවෙයි. ප්‍රම් මේ වෙච්ච දේවල් වලට එක එක දේවල් කියනවා. එයා කියනවා කණ්ණාඩියේ ක්වොලිටි එක බාල නිසා කැඩෙන්න ඇති. කරන්ට් එක ගියේ මොකක් හරි ෂෝට් එකක් නිසා වෙන්න ඇති. ෆොටෝ එක වැටුනේ හරියට හයි කරලා නොතිබුණු නිසා කියලා. එතකොට රීනා අහනවා අර මඩ අඩිපාරවල් මීයාසා කළු වතුර ගැන. එතකොට ප්‍රම් කියනවා ඔයාගේ අම්මා අසල්වැසියොත් එක්ක රණ්ඩුවක් දාගත්ත නිසා එයාලා ඕක කරන්න ඇති කියලා. ප්‍රම් රීනාව සනසලා කියනවා දැන් අපි අලුත් ජීවිතයක් පටන් ගමු. මට අඩුම තරමේ ළමයි 11ක්වත් ඕනේ කියලා ප්‍රම් විහිළුවකුත් කරනවා. ඔහොම කතා කර කර වාහනේ යන මේ දෙන්න අර අලුත් ගෙදරට එනවා. එතනදී මිස්ටර් මූරි සහ මිසිස් ඩාර් කියලා දෙන්නෙක් මෙයාලව පිළිගන්නවා. ප්‍රම් කියනවා මෙයාලා සතියකට සැරයක් ගේ අස් කරන්න එන දෙන්නෙක් කියලා. ඉතින් ගේ ඇතුළට ගියාම පේනවා ගේ හොඳට ලෑස්ති කරලා තියෙනවා කියලා. හැබැයි ඉතින් එකපාරටම ප්‍රම් දකිනවා බිම මඩ අඩි පාරවල් වගේක් තියෙනවා. මිසිස් ඩාර් කියනවා එයාගේ හොඳටම මොප් කරලා තිබුණේ. මේ මඩ අඩි පාරවල් කොහෙන් ආවද කියලා දන්නේ නැහැ කියලා. ප්‍රම් ආයෙමත් ඒක අස් කරන්න කියනවා. මේක දැකලා රීනට ආයෙමත් බයක් දැනෙන්න ගන්නවා. එදා රෑ නිදා ගන්නකොට කාමරේට මාර රස්නයක් දැනෙන නිසා රීනා ෆෑන් එකක් ගැන අහනවා. ප්‍රම් කියනවා මේ ගෙදර ෆෑන් එකක් නැහැ. හෙට ඔෆිස් එකෙන් එකක් ගෙනත් දෙන්නම් කියලා. පහුවදා උදේ මිසිස් ඩාර් රීනාගෙන් අහනවා ගෙදරට ආවට පාටියක් ගන්නෙ නැද්ද කියලා. ඒ අතරේ මිසිස් ඩාර් අර ඊයේ ගෙන ආපු ෆෑන් එක ගැන අහනකොට රීනා කියනවා රෑට මෙහෙම මාර රස්නයක් තියෙන්නේ. ඒකයි ඒක ගෙනාවේ කියලා. මිසිස් ඩාර් මේක අහලා ගොඩක් පුදුම වෙනවා. මොකද මේ පැත්ත කොහොමත් මාර සීතල පැත්තක්. කොහොම හරි එදා රෑ මේගොල්ලෝ ගෙට ගොඩ වීමේ පාටියක් ගන්නවා. මේ අතර ප්‍රම් කෝල් කරලා කියනවා එයා එන්න පරක්කු වෙනවා. ඒ නිසා ආගමික කටයුතු කරන්න එන උස්තාද්තුමා ආවහම එයාට ඉඟුරු දාලා තේ එකක් හදලා දෙන්න කියලා. ඉතින් රීනා එළියට යනකොට දකිනවා වයසක මිනිස්සෙක් ඉන්නවා. රීනා හිතන්නේ මේ උස්තාද් කියලා. ඉතින් එයා ඒ මනුස්සයට වාඩි වෙන්න කියලා තේ හදන්න කුස්සියට යනවා. තේක හදාගෙන එළියට එනකොටම අර මනුස්සයා එතන නැහැ. රීනා මිස්ටර් මූරිගෙන් අහනවා මෙතන ඉඳපු මනුස්සයා කෝ කියලා. එයා කියනවා උස්තාද් තාම ආවේ නැහැ කියලා.
මේ අතර මේ දෙන්න කතා කර ඉන්නකොට ප්‍රම් ඇත්තම උස්තාද් එක්ක ගෙදර එනවා. රීන හොඳටම බය වෙලා අර කලින් ආපු වයසක මිනිස්සයා ගැන ප්‍රම්ට කියනවා. ප්‍රම් හිතන්නේ ඒ කවුරු හරි අසල්වැසියෙක් වෙන්න ඇති කියලා. කොහොම හරි උස්තාද් ගෙදර ආරක්ෂාව පතලා යාඥා කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය අතරේ තමයි ගයිස් රීනට ආයෙමත් අර වයසක මිනිස්සයා පේන්න ගන්නේ. ඒ මිනිස්සයා මාර අමුතු විදියට රීනගේ දිහාට එනවා. රීන හොඳටම බය වෙලා ප්‍රම්ට මේක පෙන්වන්න හැදුවට ප්‍රම් ගිහිල්ලා බලද්දි එතන කවුරුත්ම නැහැ. පහවදා උදේ රීන මේක ගැන කල්පනා කර ඉන්නේ. ඇයි මට විතරක් මේ මිනිස්සයා පේන්නේ කියලා එයාට හිතාගන්න බෑ. ප්‍රම් මෙයාව සනසලා කියනවා කවුරු හරි පාර වැරදිලා ආපු කෙනෙක් වෙන්න ඇති. නැත්තම් කවුරු හරි විහිළුවක් කරනවා වෙන්න ඇති කියලා. ජනෙල් දොරවල් වහගෙන ඉන්න කියලා ප්‍රම් වැඩට යනවා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ එදා රෑ වෙච්ච සීන් එක. රස්නේ දරා ගන්න බැරුව රීන රෑ නාන්න කියලා බාත්රූම් එකට යනවා. එතෙන්දී අපි දකිනවා බාත්රූම් එකේ දොර පිටිපස්සේ අර වයසක මිනිස්සයාගේ ඡායාවක් තියෙනවා. රීන නාල ඉවර වෙලා කබඩ් එක වහනකොට අර මිනිස්සයා මාර භයානක විදිහට එයාගේ ළඟින්ම ඉන්නවා. හැබැයි රීන ඒක දකින්නේ නැහැ. කොහොම හරි රීන කණ්ණාඩියෙන් අර මිනිස්සයව දකිනවා. රීන හැරෙද්දිම ඒ මිනිස්සයා අතුරුදහන් වෙනවා. රීන මේ දැක්ක දේ ගැන බයේ ගෙහි ඇවිත් ඇඳේ දිගා වෙනවා. හැබැයි ඉතින් ඒත් එක්කම එකපාරටම රීනගේ මූණට උඩින් වතුර බින්දුවක් වැටෙනවා. ඇස් ඇරලා බලද්දී අර මිනිස්සයා සිවිලිමේ එල්ලිලා ඉන්නවා හරියටම හුණෙක් වගේ. බයටම රීනගේ කටහඬක් නැති වෙනවා. එකපාරටම ඒ මිනිස්සයා රීනගේ ඇඟට පැනලා කියනවා මට ඕන උඹව කියලා. රීන හොඳටම කෑ ගහනවා. ප්‍රම් ඇවිත් රීනව සනසනවා. එයා කියනවා මෙතන කවුරුත් නැහැ බය වෙන්න එපා කියලා. මේ සිද්ධියෙන් පස්සේ කතාව සති 4ක් විතර ඉස්සරහට යනවා. දවසක් රීනා කුස්සිය උයේ ඉන්නකොට එකපාරටම එයාට වමන යන්න වගේ එනවා. ඔය අතරේ ප්‍රම් ඉන්නේ ඔෆිස් එකේ වැඩ වගේකට හිර වෙලා. මිසිස් ඩාර් ප්‍රම්ට කෝල් කරලා කියනවා රීනට හොඳටම අසනීපයි කියලා. ඉතින් රීනව හොස්පිටල් එකට ගෙනිච්චට පස්සේ ඩොක්ටර්ස්ලා කියනවා රීනට ලෙඩක් නැහැ. එයා මාස 7ක ගැබිනියක් කියලා. ඉතින් මේක අහලා මේ දෙන්නට මාර සතුටක් තමයි ඇති වෙන්නේ. මේ දෙන්න ළමයා වෙනුවෙන් හීනමවන්න පටන් ගන්නවා. ඔන්න තවත් දවසක රෑ ප්‍රම් කෝල් කරලා කියනවා ඔෆිස් එකෙන් එන්න පරක්කු වෙනවා කාලා නිදාගන්න කියලා. රීනට බඩගිනි නැති නිසා මිසිස් ඩාර්ට් කෑම ටික අස් කරන්න කියලා යද්දි රීන දකිනවා ආයෙමත් අර මඩ අඩිපාරවල් තියෙනවා කියලා. රීන අහනවා කවුරු හරි ගෙට ආවද කියලා. මිස්ටර් මූරි මේක පූසෙක්ගේ වැඩක් කියලා ෂේප් කරන්න හැදුවත් මිසිස් ඩාර් කියනවා මේවා මිනිහෙක්ගේ අඩිපාරවල් කියලා. රීන එයාලට ඒක අස් කරන්න කියලා කාමරයට ගිහින් ඇඳේ දිගා වෙනවා. ඒත් එක්කම දොරට කවුදෝ තට්ටු කරනවා. රීන ගිහින් බලද්දි කවුරුත්ම නැහැ. ආයෙමත් සැරයක් හයියෙන් දොරට ගහනවා. රීන දොර අරින්න හදද්දිම කරන්ට් එක යනවා. බලද්දි අර වයසක මිනිස්සයා ඇඳ උඩ හිටගෙන ඉන්නවා. ඒ භූතයා මාරම දරුණු විදියට රීනගේ ඇඟට පැනලා රීනගේ බඩ නියපොතු වලින් පාරලා ලේ ගන්නවා. රීන කොහොම හරි බේරිලා එළියට පැනලා කෑ ගහනවා. ඒත් එක්කම රීනට තේරෙනවා එයාගේ දරුවා නැති වුණා කියලා. අර භූතයා බඩ ගාගෙන ඇවිත් අර දරුවව අරගෙන කනවා. ඔන්න ඒකත් එක්කම රීන කෑ ගහගෙන නිින්දෙන් ඇහැරෙනවා අපි දකිනවා. රීන ඇත්තටම දැකලා තියෙන හීනයක්. මේ වෙලාවේ ප්‍රම් නිදාගෙන ඉන්නවා. රීන බයෙන් ප්‍රම්ව ඇහැරලා කියනවා මම ආයෙත් අර මිනිස්සයව දැක්කා කියලා. ප්‍රම් කියනවා ඒක හීනයක් විතරයි කියලා. හැබැයි ඉතින් එතකොටම තමයි රීනට තේරෙන්නේ ඇත්තටම එයාගේ දරුවා නැති වෙලා කියලා. ප්‍රම් ඉක්මනට රීනව හොස්පිටල් එකට ගෙනියනවා. ඩොක්ටර්ස්ලා කියනවා දරුවව බේරගන්න බැරි වුණා කියලා. ප්‍රම් රීනව සනසන්න හැදුවට රීන දැන් හොඳටම කඩා වැටලා ඉන්නේ. එයා අඬ කියනවා මම බර වැඩක් කළේ නෑ. මං ගොඩක් පරිස්සම් වුණා. ඇයි මෙහෙම වුණේ කියලා. ප්‍රම් මේක දෛවය කියලා හිත හදාගන්න හදනවා. ඒත් රීන කියනවා අර වයසක මිනිස්සයා තමයි අපේ ළමයව කෑවේ කියලා. සාක්කියක් විදිහට රීන එයාගේ බඩේ තියෙන අර නියපොතු පාරවල් පෙන්නනවා. හැබැයි ඉතින් ප්‍රම් තාමත් මේක විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ වේදනාවට රීන තමන්මම නියපොතු වලින් පාර ගන්න ඇති කියලා. ඔන්න ඊට පහුවදා දවසක ප්‍රම් වැඩට ගියාට පස්සේ රීන මිස්ටර් මූරිට කියලා රහසින්ම මන්තර ගුරුකම් කරන කෙනෙක්ව ගෙන්න ගන්නවා. එයාගේ නම මිස්ටර් නාතෝර්. එයා ඇවිත් පේනයක් බලලා යාඥා කරලා කියනවා රීනගේ සැකේ සම්පූර්ණයෙන්ම හරි. රීනට කවුරු හරි කොඩි විනයක් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි දරුවා නැති වුණේ කියලා. හැබැයි මේක මොන වගේ කොඩි විනයක්ද කියලා හරියටම දන්නේ නැති නිසා දැන්ම මේක කඩන්න බෑයි කියනවා. එයා රීනට ආරක්ෂාවට මතුරපු තෙල් කුප්පි වගේක් දෙනවා. එයා කියනවා මේවා ගේ මුළු වලින් තියන්න කියලා. මේ සිද්ධියෙන් පස්සේ කතාව මාස ගාණක් ඉස්සරහට යනවා. දවසක් ප්‍රම් මිදුල ඉන්නකොට මිස්ටර් මූරි මල් පෝච්චියක් අයින් කරද්දි ප්‍රම් දකිනවා අර කට්ටඩිය දීපු ආරක්ෂක බෝතලයක් එතන තියෙනවා කියලා.
මූරි මේක දන්නේ නැහැ කිව්වහම ප්‍රම්ට තේරෙනවා රීන මේක හොරෙන්ම කරලා තියෙන්නේ කියලා. ප්‍රම් මේ ගැන රීනගෙන් ඇහුවාම රීන කියනවා ඕක කරපු දවසේ ඉඳන් මට අර මිනිස්සයව පේන්නේ නැහැ කියලා. ඒත් ප්‍රම්ට කේන්ති ගිහින් අර ආරක්ෂක බෝතල් ඔක්කොම විසික් කරලා දානවා. එදා රෑ ප්‍රම් වැඩ ඉවරලා කාමරෙන් එළියට එනකොට හුළඟට ජනේලය ඇරෙනවා. ඒක වහන්න යද්දී ප්‍රම් දකිනවා ආයෙමත් අර මඩ අඩිපාරවල් තියෙනවා. ඔය අතරේ රීනා වතුර බොන්න කුස්සියට යනවා. ඔන්න මේ වෙලාවේදී කණ්ණාඩියෙන් අර භූතයව දැකලා බය දුවන්න හදද්දී රීනා ලිස්සලා වැටෙනවා. අර භූතයා රීනාගේ ඇඟ උඩට නැගලා කියනවා මට ඕන උඹව කියලා. ඊට පස්සේ භූතයාගේ කටින් මාරම කැත විදිහට දියරයක් රීනාගේ මූණට වැටෙනවා. රීනා දුවගෙන ඇවිත් ප්‍රම්ට මේක කියනවා. ඔන්න දැන් තමයි ගයිස් ප්‍රම්ගේ ඇස් දෙකට මේ භූතයව පේන්නේ. ප්‍රම් බය නැතුව උගේ පස්සෙන් එලවගෙන යනවා. ප්‍රම් එළියට ගියාම එයා දකිනවා වහල උඩට ගියපු භූතයා එකපාරටම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ප්‍රම් මූරියව වහල උඩට නගලා බලද්දී එයාට එතන තියලා අමුතු මුට්ටියක් වගේ දෙයක් හම්බ වෙනවා. මේක දැක්ක ගමන් ප්‍රම් හොඳටම බය වෙනවා. පහවදා ප්‍රම් අර කට්ටඩියව ඒ කියන්නේ මිස්ටර් නාතෝරව ගෙන්නනවා. එයා මේ මුට්ටිය බලලා කියනවා මේක මිනී වලක පස් සහ මීයන්ගේ කළුලේ වලින් හදපු මාර භයානකම කොඩිවිනයක් කියලා. මේකට කියන්නේ කළුලේ ශාපය කියලා. මේ ශාපයෙන් කරන්නේ ඔයාලගේ පරම්පරාවටම පහර දෙන එක. රීනා ප්‍රෙග්නන්ට් වෙන හැම පාරකම දරුවෝ නැති වෙනවා. ඒ කියන්නේ කවදාවත් ඔයාලට අම්මා තාත්තා වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේක ඇහුවට පස්සේ ප්‍රම්ට දැනගන්න ඕන කවුද මේක කළේ කියලා හොයාගන්න. නාතෝර් කියනවා ඔයාලගේ පවුල නිසා ගොඩක්ම හිත රිදිච්ච පලිගන්න බලාගෙන ඉන්න කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ කියලා. මේක කඩන්න නම් ඒ ශාපය කරපු මුල්ම කාරණාව හොයාගන්න ඕන. ගොඩක් වෙලාවට ඒක තියෙන්නේ මේක කරපු කෙනාගේ ගෙදර කියලාත් නාතෝර් කියනවා. මේ වෙලාවේදී රීනට එක පාරට මතක් වෙනවා අම්මා කියවපු අර අතීතයේ ප්‍රශ්නය ගැන. රීන ප්‍රම්ට කියනවා ප්‍රම්ම හම්බෙන්න කලින් එයා යූඩී කියලා කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා. එයා රීනගෙන මාර පිස්සුවෙන් වගේ හිටියේ කියලා. බ්‍රේකප් වෙද්දී යූඩී තර්ජනය කරලා තියෙනවා වෙන කෙනෙක්ව බැන්දොත් බලාගමුයි කියලා. දැන් මෙයාලා හිතන්නේ යූඩී තමයි මේක කළේ කියලා. හොයලා බලද්දී යූඩී පොලිස් අත්අඩංගුවේ ඉඳලා නිදහස් වෙලා කියලා මෙයාලට දැනගන්න ලැබෙනවා. දැන් මේගොල්ලන්ට පොලිසිය උදව් නැතුව එයාව හොයාගන්න බෑ. කතාව ආයෙමත් ඉස්සරහට යනවා. දැන් රීනා ආයෙමත් ප්‍රෙග්නන්ට්. මෙයාලා දරුවා වෙනුවෙන් දෙවියන්ට යාඥා කරනවා. මේ අතර යාළුවෙක්ගෙන් ආරංචි වෙනවා යූඩී දැන් ඉන්නේ එයාලගේ අක්කලයා ගෙදර කියලා. ප්‍රම් තීරණය කරනවා මිස්ටර් නාතෝර් එක්ක එහෙ යන්න. රීනට තනියම ඉන්න එපා එයාගේ අම්මව ගෙන්න ගන්න කියලා ප්‍රම් යනවා. ඔන්න යූඩිගේ අක්කගේ ගෙදර ගියාම නාතෝර් කියනවා මෙතන කිසිම ශාපයක් පේන්නේ නැහැ කියලා. ප්‍රම් යූඩිගේ යාළුවෙක් වගේ රඟපාලා අහනකොට අක්කා කියනවා යූඩී මීට මාස 6කට කලින් අනුතරකින් මැරුණා කියලා. ප්‍රම් මේක රීනට කෝල් කරලා කියනවා. ශාප කරපු කෙනා මැරුණ නම් ශාපය ඉවර වෙන්න ඕන. ඒත් රීනගේ ප්‍රශ්නේ ඉවර නෑ. ඒ කියන්නේ මේක කරලා තියෙන යූඩී නෙවෙයි. එදා රෑ අම්මා රීනත් එක්ක ඉන්නවා. රීනගේ කකුල් පෙරලෙනවා වගේ දැනෙන නිසා අම්මා උණු වතුර ගේන්න මිසිස් ඩාවර්ව හොයාගෙන යනවා. අම්මා ගිය ගමන් රීනට ආයෙමත් අර අඩිපාරවල් පේන්න ගන්නවා. අර ආරක්ෂාවට තිබුණු බෝතල් එකින් එක කුඩු වෙලා යනවා. රීන බයෙන් අම්මට කතා කරත් රීනම එක කාමරයකට හිර වෙනවා. මේ වෙලාවේ මිස්ටර් මූරි සහ රීනගේ අම්මවයි ගෙයින් එළියේ හිර වෙනවා. ඔය ආස්සේ රීනගේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා. ඒ වෙලාවේ අර භූතය ඇවිත් රීනව අල්ලගෙන රීනගේ බඩට අත තියලා කියනවා මේ දරුවා පණ පිටින් ඉපදෙන්නේ නැහැ කියලා. ඔන්න ඒ වෙලාවේ තමයි ප්‍රම් සහ නාතෝර් ගෙදර එන්නේ. නාතෝර් අර භූතයා ගෙයින් එළියට යන්න කියලා යාඥා කරනවා. භූතයා මේ වෙලාවේ රීනව අතාරිනවා. ප්‍රම් ඇවිත් රීනව අල්ලගන්නවා. එක පැත්තකින් නාතෝර් භූතයත් එක්ක සටන් කරනවා. අනිත් පැත්තෙන් ප්‍රම් දරුවා ගන්න උත්සාහ කරනවා. කොහොම හරි රීන සාර්ථකව දරුවා ප්‍රසූති කරනවා. මේ වෙලාවේදී නාතෝර් භූතයව එලවන්න සමත් වෙනවා. මේගොල්ලෝ දරුවට ඩිවී කියලා නම තියෙනවා. හැබැයි මේ දරුවා ඉපදුනේ මාස 7 නිසා දරුවගේ පෙනහළු හරියට හැදිලා නැහැ කියලා දොස්තරලා කියනවා. මේ හින්දා ටික දවසක් මේ දරුවව හොස්පිටල් එකේ තියාගන්න වෙනවා. රීනා අහනවා නාතෝර්ගෙන් දැන් ශාපේ ඉවරද කියලා. නාතෝර් කියනවා ශාපේ දරුවගේ ලේවලටත් එකතු වෙලා තියෙන්නේ කියලා. මේ ළමයා සාමාන්‍ය විදියට හැදෙන එකක් නැහැ කියලා. ඒ වගේම නාතෝර් මාර භයානක රහසක් මේ වෙලාවේ එලි කරනවා. මේ ශාපේ වැඩ කරන්නේ 7 චක්‍රයකට. සති 7න් පළවෙනි ළමයා නැති වුණා. මාස 7න් පළවෙනි ළමයා ඉපදුනා. ළමයට අවුරුදු 7ක් පිරෙනකොට අර භූතයා අනිවාර්යයෙන්ම මේ ළමයාව ගන්න එනවා. ඔන්න ඉතින් අපිට කතාව අවුරුදු 7ක් ඉස්සරහට අරගෙන යනවා. මේ ගෙදර හැමෝම කලබලෙන් එහෙ දුවනවා. ඩාවි කියන අර ගෑනු ළමයාව හොයාගන්න නැහැ. හැමතැනම හොයද්දී රීන දකිනවා ඩාවි පිහියක් අතේ තියාගෙන ඉන්නවා. රීන පිහිය ඉල්ලද්දී ඩාවි අම්මගේ අත කපලා දුවනවා. රීන ගෙදරට එනකොට දකිනවා ඩාවි අමු මස් කකා ඉන්නවා.
මේක දැක්ක ගම රීනට ගොඩක් බය හිතෙනවා. රීන ප්‍රම්ට කියනවා මට මේක දරාගන්න බෑ. මට ඕන මගේ ළමයත් අනිත් ළමයි වගේම නෝමල් ඉන්නව දකින්න කියලා. මෙයාලා අවුරුදු ගාණක් හෙව්වත් තාම ශාපය කරපු කෙනාව හොයාගන්න නෑ. හෙට ඩාවිගේ 7 වෙනි උපන්දිනේ. ඒ කියන්නේ භූතයා එන දවස. ප්‍රම් කියනවා මම නාතෝර් එක්ක මිස්ටර් යාලි සහ එයාගේ පුතා ආර්යෝව ගෙනාවා. එයාලට මාර බලයක් තියෙනවා. එයාලා මේ ගේ ආරක්ෂා කරයි කියලා. පහුවදා උදේ ඒ තුන්දෙනාම ඇවිත් ගෙදර වටේම ආරක්ෂක වලල්ලක් හදනවා. මිස්ටර් යාලි එයාගේ පුතාට කියනවා රෑ 12ට හරියටම ඩාවිට අවුරුදු 7 පිරෙනවා. එතකොට භූතයා අනිවාර්යෙන්ම ඇතුළට එන්න හදනවා. ඇලර්ට් එකේ ඉන්න කියලා. මෙයාලා දිගටම යාඥා කරනවා. හරියටම රෑ 12 වෙනකොට අර ආරක්ෂක වලල්ල කඩාගෙන භූතයා ගේ ඇතුළට එනවා. මේ වෙලාවේ මුළු ගෙදරම කරන්ට් එක යනවා. භූතයා ආර්යෝවයි යාලිවයි උස්සලා විසික් කරනවා. නාතෝර් අනිත් අයව වෙන කාමරයකට යවනවා. ඒත් එක්කම භූතයා නාතෝර්ගේ ඇඟට පැනලා එයාගේ කට ඇතුළට අත දාලා බඩවැල් ටික එළියට ඇදලා අරගෙන මාර දරුණු විදිහටම එයාව මරලා දානවා. ඒ භූතයා ඩාවියෝ මරන්න යද්දී යාලි නැගිටලා සුදු වූ ජලය ඒ භූතයාගේ ඇඟට විසික් කරනවා. භූතයා වේදනාවෙන් කෑ ගහනකොට ආර්යෝ පිටිපස්සෙන් ඇවිත් භූතයාට පිහින් අයිනවා. එතකොටම භූතයා අතුරුදහන් වෙනවා. ඔන්න තාවකාලිකව මේ ප්‍රශ්නේ මෙතනින් විසඳෙනවා. හැබැයි යාලි කියනවා කවුරු හරි මෙතන ලොකු රහසක් හංගනවා. ඇත්ත කියන්න කියලා. ඔන්න එතකොට තමයි ගයිස් කතාවේ ලොකුම ට්විස්ට් එක එළියට එන්නේ. ප්‍රම් පිළිගන්නවා එයා දන්නවා මේක කළේ කවුද කියලා. යූඩි මැරුණට පස්සේ ප්‍රම්ට තේරලා තියෙනවා මේක කළේ මාවර් කියලා. රීන මේ නම අහලවත් නෑ. ඔන්න ඒත් එක්කම කතාව ආපස්සට වෙච්ච දෙයක් තමයි අපිට පෙන්වන්නේ. මාවර් කියන්නේ ප්‍රම්ට ආදරය කරපු ප්‍රම් ගැන පිස්සුවෙන් හිටපු කෙනෙක්. එයා ප්‍රම්ට කියලා තිනවා රීනව යාට ගැලපෙන්නේ නෑ කියලා. එයාව බඳින්න කියලා. ඒත් ප්‍රම් රීනව බඳිනවා කිව්වහම ඒ තරහට මාවර් ප්‍රම්ට ශාප කරලා තියෙනවා මුළු පවුලම විනාශ වෙලා යන්න කියලා. ඉතින් ප්‍රම් මේ රහස අවුරුදු 7ක්ම රීනගෙන් හංගගෙන තමයි නාතෝර් එක්ක හොරෙන්ම මාවර්ව හොයලා තියෙන්නේ. රීන මේක අහලා හොඳටම කඩා වැටෙනවා. යාලි කියනවා එයාලට තියෙන වෙලාව ගොඩක් අඩුයි. ඉක්මනට මාවර්ව හොයාගන්න ඕන කියලා. යාලි මන්තරයක් මතුරලා හොයාගන්නවා මාවර් ඉන්න තැන. ප්‍රමුයි යාලි මාවර්ව හොයාගෙන යනවා. ආර්යෝ රීන එක්ක ගෙදර ඉන්නවා. ප්‍රම්ලා යන්නේ මාවර්ගේ ගෙදර පිටිපස්සේ වත්තට. යාලි කියනවා මෙතන හාරන්න. අර ශාපය කරපු භාජනය මෙතන ඇති කියලා. යාලි උදැල්ලක් ගේන්න යද්දි පිටිපස්සෙන් ආපු කවුද යාලිගේ ඔළුවට ගහනවා. ඊට පස්සේ ප්‍රම්ටත් ගහනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ මාවර්. ඔන්න ටික වෙලාවකට පස්සේ ප්‍රම්ට සිහි එද්දි එයාගේ අත් දෙක ගැට ගහලා. යාලිත් එතන ඉන්නවා. මාවර් මාර භයානක විදියට තමයි hina වෙවි ඇවිත් කියන්නේ උඹලගේ පවුලම විඳවනවා බලන් ඉන්න එක මට මාර සතුටක් කියලා. එයා පිහියක් අරගෙන ඇවිත් යාලිව මරන්න හදද්දි ප්‍රම් පැනලා මාවරට ගහනවා. මාවර්ට සිහිය නැති වෙනවා. ප්‍රම් යාලිව ලියනවා. යාලි කියනවා ඉක්මනට අර භාජනේ හොයාගන්න කියලා. ප්‍රම් භාජනේ හොයාගෙන එද්දි යාලිගේ ඔළුවෙන් ලේ ගිහින් මැරෙනවා. මේ වෙලාවේදී ප්‍රම් ආර්යෝට කෝල් කරලා මේක කිව්වහම ආර්යෝ අඬ කියනවා භාජනේ අරන් ඉක්මනට එන්න මම තනියම යාඥාව කරන්නම් කියලා. ආර්යෝ යාඥාව කරන්න පටන් ගන්නකොටම කරන්ට් එක යනවා. ආර්යෝ රීනට කියනවා කාමරෙන් එළියට එන්න එපා. එකපාරටම එතනට භූතයා එනවා. ආර්යෝ එයාගේ අතේ තියෙන බලගතු පිහියෙන් එන්නත් වැඩක් නැහැ. භූතයා ආර්යෝ විසික් කරලා ඒ පිහියෙන්ම ආර්යෝට අනිනවා. රීන එළියට එද්දී භූතයා ආර්යෝගේ ඔළුව කඳින් බෙන් කරලා දානවා. රීන කාමරයට යද්දී ඩාවි නැහැ. රීනගේ අම්මගේ බෙල්ලත් නොපෙනෙන බලවේගකින් හිර කරගෙන තියාගෙන ඉන්නවා. මේ වෙලාවේදී භූතයා ඩාවිව අරගෙන යන්න හදනවා. රීන අඬ ඩාවිව අතාරින්න කියලා ඉල්ලුවත් භූතයා කියනවා මේ දරුවගේ ලේවල තියෙන මගේ බලය. මේ මගේ ළමයා කියලා. රීන එතකොටම කියනවා දරුවගේ තාත්තා කවුරු වුණත් අම්මා මම. ඒ නිසා දරුවා වෙනුවෙන් මාව අරන් යන්න කියලා. භූතයා ඒකට කැමති වෙනවා. රීන ඩාවිට ආදරෙන් කතා කරලා සමුගන්නවා. මම නැති වුණත් ඔයාගේ ළඟම මම ඉන්නවා කියලා. ඊට පස්සේ භූතයාව රීන අරගෙන අතුරුදහන් වෙනවා. ඔන්න ඊට පස්සේ ප්‍රම් ගෙදර එද්දි රීන නැහැ. අම්මා අඬ කියනවා රීනව අර භූතයා අරගෙන ගියා කියලා. ප්‍රම් පිස්සුවෙන් වගේ හැමතැනම රීනව හොයනවා. අන්තිමට රීනව හම්බ වෙනවා. හැබැයි රීන මේ වෙනකොටත් මැරිලා ඉවරයි. අම්මා ප්‍රම්ට බනිනවා මේ සේරම උඹේ වැරදි කියලා. ප්‍රම් ඩාවිව අම්මට බාර දීලා තීරණයක් ගන්නවා. ප්‍රම් කෙලින්ම යන්නේ මාවර්ගේ ගෙදරට. ප්‍රම් මාවර්ගෙන් අහනවා රීනව ආයෙමත් දෙන්න කියලා. මාවර් hina වෙලා කියනවා මං උඹට කිව්වනේ උඹේ පවුල මම විනාශ කරනවා කියලා. මාවර් ලොකු මන්නයක් අරන් ප්‍රම්ට කොටන්න පනිනවා. මේ වෙලාවේදී මේ දෙන්න අතර ලොකු සටනක් යනවා. මාවර් ප්‍රම්ගේ මූණට පිහියකින් අනිනවා. ප්‍රම් කොච්චර බැගෑපත් වුණත් මාවර් අහන්නේ නැහැ. අන්තිමේදී වෙන කරන්න දෙයක් නැති දැන ප්‍රම් මාවර්ගේ එක අතක් කපලා දානවා. ඒත් මාවර් අනිත් අතට මන්නේ අරගෙන ප්‍රම්ට ගහන්නෙද්දිම ඒ අතත් ප්‍රම් කපලා දානවා. අත් දෙකම නැතුව මාවර් ප්‍රම්ගේ අතක් හපා කනකොටම ප්‍රම් මාවර්ගේ බඩට මන්නකින් අනිනවා.
මාවර් මැරෙන් යන මොහොතෙදි කියනවා උඹ තාමත් රීනමද තෝරගන්න කියලා. රීන දැම් මැරිලා අර වයසක භූතයාගේ මනමාලි වෙලා ඉවරයි. උඹට කවදාවත් එයාව ගන්න බෑ කියලා. මේක අහලා හොඳටම යකා නගින ප්‍රම් මාවර්ගේ ඔළුව කඳින් වෙන් කළා දානවා. ඒත් එක්කම අර ශාපයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අන්තිමට ප්‍රම් රීනගේ නම කීකේ කෑ ගහලා රීන නැතුව ජීවත් වෙලා වැඩක් නැහැයි කියලා ප්‍රම් එතනම සියදිවි නසා ගන්නවා. අනිත් පැත්තෙන් රීනගේ අම්මා දකිනවා ඩාවිට කතා කරන්න පුළුවන් වෙලා එයාට සනීප වෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා කතාව තවත් අවුරුදු ගාණක් ඉස්සරහට යනවා. දැන් ඩාවි ලොකු ළමයි. එයා මෙඩිකල් ඩිග්‍රිය පාස් වෙලා ඩිග්‍රිය ගන්න වෙලාවේ කතාවක් කරනවා. එයා කියනවා මට මගේ අම්මා තාත්තා ගැන මතකයක් නැහැ. හැබැයි එයාලා කැමති වුණේ මම මිනිස්සුන්ට සේවය කරනවා දකින්න. ඒ නිසා මගේ මේ ජයග්‍රහණය මගේ අම්මටයි තාත්තටයි මම කැප කරනවා කියලා. අන්නේ සංවේදී කතාවත් එක්කම මේ සුපිරි මූවී එක මෙතනින් ඉවර වෙලා යනවා. ඉතින් ගයිස් කොහොමද මූවී එක? මාරම සුපිරියක්නේ. මේ වගේ වෙනස්ම තේමාවක ෆිල්ම් එකක් ගැන ඔයාලගේ අදහස් මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් කරගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්.